මේක නිකන් ඕගොල්ලෝගේ ආච්චි වගේ හරි. මේ ආච්චි තමයි මොකද්ද මෙන්න මේ කට්ටිය. මොකද්ද? කාබන් හා හයිඩ්‍රජන් පමණක් අඩංගු සංයෝගයක් තියෙනවා. ඒක නිකන් ඕගොල්ලෝගේ ආච්චි වගේ කියලා හිතන්නකෝ හරි. ආච්චිගෙන් ඉන්නවානේ නැන්දා. හරිද? ආච්චිගේ පරම්පරාවෙන් පස්සේ පරම්පරාව වෙන නැන්දා. ඊට පස්සේ කවුද පුංචි අම්මානේ. හරිද? ඊට පස්සේ නේ ලොකු තාත්තා නම්මනම් මොනවා හරි ඒ සෙට් එකේ ඉන්නවනේ. හරිද? ඒ වගේ මේ කාබන් හා හයිඩ්‍රජන් අඩංගු සංයෝග කියන එක තමයි මුදුනේ ඉන්නේ. උන්ගෙන් පැවතගෙන එන සෙට් එකක් ඉන්න හරියට නිකන් ඔයගොල්ලන්ගේ නැන්ද පැවතගෙන යනවා වගේ එහෙම නැත්නම් ඔයාගේ මාමා පැවතගෙන යනවා වගේ පුංචි අම්මා පැවතගෙන යනවා වගේ මේ කාබන් හා හයිඩ්‍රජන් පමණක් අඩංගු සංයෝග වලින් පැවතගෙන එන සංයෝග සෙට් එකක් ඉන්නවා. එතකොට ඔහොමම නේ නැන්ද පුංචි අම්මා වගේ දැන් මෙතන සංයෝග තව සෙට් එකක් ඉන්නවා. හරිද? එතකොට මේවා අර කාබන් හයිඩ්‍රජන් අඩංගු සංයෝග වලින් පැවතගෙන එන ඒවානේ. හරිද? එතකොට මේවලට අපි කියනවා මොනවාද? මෙයාගේ ව්‍යුත්පන්න කියලා. ඒ කියන්නේ කාබන් හා හයිඩ්‍රජන් අඩංගු සංයෝගවල ව්‍යුත්පන්න තමයි මේ තියෙන්නේ. උගෙන් පැවතගෙන එන්නේ. හරියට නිකන් දැන් ඔයාගේ ආච්චිගෙන් පැවතගෙන එන සෙට් එකට අපිට ඕන නම් කියන්න පුළුවන්. හරිද? කාබන් හා හයිඩ්‍රජන් අඩංගු සංයෝගවල ව්‍යුත්පන්න කියනවා වගේ මෙයාට කියන්න පුළුවන් ආච්චිගේ ව්‍යුත්පන්න කියලා. හරිද? ඒක නැන්ද කියන්නේ ආච්චිගේ ව්‍යුත්පන්නය. හරිද? පුංචි අම්මා කියන්නේ ආච්චිගේ ව්‍යුත්පන්නය. හරිද? පොඩි මාමා කියන්නේ ආච්චිගේ ව්‍යුත්පන්නය. ඒ වගේ හරි